හය ශ්‍රේණිය ඉතිහාසය පුනරීක්ෂණ අභ්‍යාස අංක 1 පිළිතුර පැහැදිලි කිරීම. අපි ඉතිහාසය ගැන දැනගන්නේ අතීතයේදී ලියවුණු පොත්පත් වලින්. එහෙමත් නැත්නම් අතීතයේදී ජීවත් වූ මිනිසුන් පාවිච්චි කරලා මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ඇසුරින්. තවත් අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපේ වැඩිහිටියන් කියන කතා ඇසුරින්. මේ හැම දෙයකම ඒ කියන්නේ ඉතිහාසය ගැන අපට දැනුම ලබා ගන්න උපයෝගී වන හැම දෙයක්ම අපි පොදුවේ මූලාශ්‍රය කියලා හඳුන්වනවා. මූලාශ්‍රය. මේ මූලාශ්‍රය කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් තමයි සාහිත්‍ය මූලාශ්‍රය. පැරණි පොත් ආදී ලියන ලද දේවල් හා ජනකතා මෙන්න මේ සාහිත්‍ය මූලාශ්‍රය කියන කොටසට අයත් වෙනවා. ඊළඟ කොටස පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. අතීතයට අයිති ඒත් මේ වෙද්දි ඉතිරි වෙලා තියෙන දේවල් මේ කොටසට අයත් වෙනවා. පැරණි ගොඩනැගිලි ඒවායේ සුන්බුන් වගේ දේවල් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය විදිහට අපිට ගන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්නය. සාහිත්‍ය මූලාශ්‍රයක් හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් පිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න. අංක 1 මහාවංශය ථූපවංශය. මේ දෙකම පැරණි කාලයේදී ලියවුණු දේවල්. ඒ කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රය. අංක 2 රුවන්වැලි මහා සෑය මහාවංශය. රුවන්වැලි මහා සෑය ඉදිකිරීමක් නිසා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වෙනවා. අංක 3 රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධිය. මේ ස්ථාන දෙකම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් වෙනවා. අංක 4 ථූපවංශය තිවංක පිළිමගෙය. ථූපවංශය සාහිත්‍ය මූලාශ්‍රයක්. තිවංක පිළිමගෙය පොළොන්නරු රාජධානි සමයේදී නිර්මාණය වුණු ඒ කාලේ පිළිම නෙළීමේ ශිල්පය චිත්‍ර කලාව වගේ බොහෝ කාරණා ගැන දැනුම ලබා ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් අපි තිවංක පිළිමගෙය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට සලකනවා. නිවැරදි පිළිතුර අංක 4 ථූපවංශය හා තිවංක පිළිමගෙය.